Welcome to my Cook with Tashi YouTube channel. අද මම ඔයාලට අරගෙන ආවේ හරිම විදියට කප් කේක් හදන රෙසිපි එකක්. මේකට අවශ්‍ය කරන දේවල් මම මෙතන දාලා තියෙනවා. අපි එහෙනම් බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම අපි බටර් ටික මේ විදියට හොඳට බීට් කරගන්න ඕන. බටර් ටික බීට් කරගත්තට පස්සේ අපි ඒකට සීනි ග්‍රෑම් 125ක් එකතු කරලා හොඳින් බීට් කරගන්න ඕන. මේ විදිහට විනාඩි 2ක් වගේ බටර් ටිකයි සීනි ටිකයි බීට් කරගන්න. මේ විදිහට සීනි ටික බීට් කරගත්තට පස්සේ අපි මේකට බිත්තර දෙක එකතු කරලා හොඳින් ඒකත් විනාඩි 2ක් වගේ බීට් කරගන්න ඕන. අපි වෙන වෙනම බිත්තර දෙක දාලා සැරෙන් සැරේ බීට් කරගන්න ඕනේ. බීට් කරද්දි මේ විදිහට එකම පැත්තට බීට් කරගන්න. මම මෙතන බිත්තර දෙකම බීට් කරගෙන අරගෙන තියෙනවා. දැන් අපි කේක් පිටි ටිකත් එකතු කරලා හොඳට මේ විදියට හැන්දෙන් කලවම් කරගන්න ඕන. මේ විදියට හොඳට හැන්දෙන් කලවම් කරගත්තට පස්සේ බීට් එකෙන් හොඳට බීට් කරගන්න. දැන් අපි කිරි මේසැඳි දෙකත් එකතු කරලා හොඳට බීට් කරගමු. මේ වෙලාවෙදිම අපි පැන්ලා තේ හැන්දත් එකතු කරලා හොඳට බීට් කරගන්න ඕන. ඔන්න ඉතින් දැන් අපේ කේක් බැටර් එක හරි. දැන් අපි ට්‍රේ එකට කප් කේක් ලයිනර්ස් ටික දාලා බැටර් එකෙන් ටික ටික එකතු කරගන්න ඕන. මේ රෙසිපි එකට අපිට කප් කේක් 12ක් 13ක් වගේ හදාගන්න පුළුවන්. දැන් අපේ කප් කේක් ටික සෙල්සියස් අංශක 180 විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 30ක් වගේ අපි බේක් කරගන්න ඕනේ. ඔන්න ඉතින් විනාඩි 30කට පස්සේ අපේ කප් කේක් ටික හරි. මේ වගේ ඔයාලා කැමති විදිහකට අයිසිං කරලා ලස්සනට ඔයාලා පිළිගන්නන්න පුළුවන්. ඔන්න එහෙනම් ඔයාලටත් පුළුවන් මේ විදිහට කප් කේක් හදලා රස බලන්න.